අකමැති. කැමති ඒවා නැති වෙනකොට දුකයි, අකමැති ඒවා ලම් වෙනකොට දුකයි. ඒ නිසා මම ඔබට කවදාකවත් මේ අට තේරුම් නොගෙන මේ යන ගමන් මගේ කවදාවත් දුක නැති කරන්න බෑ. කම්පණය නැති කරන්න බෑ. ඉච්ඡා භංගත්වයේ බලාපොරොත්තු බිඳ වැටීම නවත්තන්න බෑ. ඒකට මූණ දෙන්න. හැමදාම ගතින් සිතින් අඬන මිනිස්සු තමයි අපට මුණ ගැහෙන්නේ. මේ ධර්මයේ නොතේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකයේ ලොකුම වස්තුව, ලොකුම දානය ධර්මයේ දානය කිරීම. මිනිසුන්ට බුද්ධිය ප්‍රදානය කිරීම. මිනිසුන්ට ඥානය ලබා දීම. මේ ලෝකයේ ලොකුම දානය.